අයාපත් කාලගුණය හමුවේ සයින්දු මුරුම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් ලිස්සා ගොස් පොළමේරියන් ඇලට වැටීමෙන් එහි සිටි එකම පවුලේ මව පියා සහ වයස අවුරුදු 6ක දරුවෙක් අද දින මෙලොවින් සමුගත්තා. වාහනය ඇලට වැටෙනවා දුටු ප්‍රදේශවාසීන් මහත් වෙහෙසක් දරා බේරා ගැනීමට උත්සාහ කරා. වාහනය ඇලට වැටෙනවා දුටු ප්‍රදේශවාසීන් බේරා ගැනීමට කොතෙකුත් උත්සාහ කළත් මෝටර් රථයේ දොර අගුළු වැටී තිබීම නිසා දොරවල් විවෘත කර ගැනීමට මහත් වෙහෙසක් දැරූ අතර අවසානයේ ඔවුන්ව වාහනයෙන් පිටත ගත්තත් ඔවුන් සදහටම දෙනෙත් පියාගෙන සිටියේය. ආපදා නිවේදනවලට පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න. මෙම පවතින අයාපත් කාලගුණය හමුවේ හදිස්සි ගමන් බිමන් හැරෙන්නට කිසිවෙකුටත් එළියට බහින්න එපා. ඒ වගේම අනාරක්ෂිත ප්‍රදේශවල ඉන්න අය ආරක්ෂිත ප්‍රදේශවලට ගමන් ගන්නත් අමතක කරන්න එපා. මෙවැනි පාත් දිනපතා නැරඹීමට පිටරට අපේ YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.